මං ආවා යුනිවර්සල් ස්ටුඩියෝ එකට. දැන් තමයි ආවේ. ලොකු ආසාවක් තිබ්බා. මොකද දෙමාස දෙකකට කලින් මං ආවනේ සිංගප්පූරු. හැබැයි මට වැඩත් එක්ක එන්න බැරි වුණා. මේ පාර මං ආවේ ටූර් එකකටනේ. ඒ හින්දා ආව කොහොම හරි යුනිවර්සල් ස්ටුඩියෝ බලමු. එතකොට ගිහලා මේ මොකද්ද මන් දන්නේ උඩ වලාකුළ මොකද්ද මේක? ජීවිතේට දැකලා නැති දෙයක්. මොකක්ද ඒක? මෙන්න මෙයා කෑ ගහනවා. හෙලෝ. හායි හායි. මොනවා කියලාද දන්නේ මට බයිනක කියලා. ශාමේ. Wow. මාරම ලස්සනයි මේ. නිකන් කින්ඩම් එකක් වගේ එකක් ඇතුළට තමයි දැන් යන්නේ. මම මේ හොයාගෙන යන්නේ ජුරාසික් පාක් එක. මේ කියන්නේ ඔක්කොම ටික ස්ටුඩියෝස් තියෙන්නේ. හරි හොයාගත්ත ජුරාසික් පාක් එක. ජුරාසික් පාක්. ජුරාසික් පාක් එකට ආවා. මෙතනින් කට්ටියව මෙන්න මෙහෙම ෆිල් කරලා ඔන්න බලන්න. ඊට දිගට යන්න තියෙන්නේ. ජුරාසික් පාක් එකට එන්ටර් වුණා. Attention all park guests. A flood warning is in effect for the outpost. හරි දැන් ඔන්න පොලිමේ කිට්ටුවටම ආවා. මෙන්න මේ විදිහට යන්න තියෙන්නේ. හැබැයි මම පොඩි ළමයි හිටියට මම නම් ඇත්තටම බයයි වගේ පිට යන්න කමන්නේ. මම ගිහිල්ලා නෑ මීට කලින්. ඒ නිසා යනවා. අනේ මම මේකේ ගියා. මට නම් බෑ. මම අරන්න යන්නේ අනේ. මම කෑ ගැහුවම විතරයි. ඇත්තටම මගේ බුදුअम्මෝ කියලා විතරයි. මෙහෙම ලාවට ඇස් දෙක හොංගගෙන ලාවට ඉඳලා හිටලා බැලුවා. චූටි රවුම මීටර 150 200ක්වත් නැද්ද මන්දා. මේ හැබැයි මං ඉවරන කොහොම කෑ ගැහුවානේ. එච්චරම ළමයි කොහොම යනවද මන්දා. බලමු තව කොහේ හරි යන්න ඕනේ. මෙන්න මෙතනින් කන්නාඩි දෙකකුත් දාගෙන මෙතන මම ගත කන්නාඩි දාගෙන ෂෝ එකක් බලන්නයි යන්නේ. මම දන්නේ ඒක නිකන් භූත ගුහාවකට ගියා වගේ. මෙන්න මෙතන යනවා කට්ටිය පොඩ බලමු මොකද්ද කියලා. යක්කු වගේ කෑ ගහනවා. මෙන්න එහෙම කට්ටිය පොඩිමකට හැදුනා. අක් එනවා මෙතන. බලමු මොකක්ද කියලා. මෙන්න මේ ෂෝ එකක්ද මොකද්ද මන් දන්නේ. අර මිනි කාටුන් එකේ කට්ටිය ඉන්නේ. එතනට ඇවිල්ලා පොලිමේ ඉන්න මොකද්ද කියලා විතර බලමු. මෙන්න මෙතනට ආවේ බලමු මොකද දන්නේ කියලා.
මේ මිනි කාඩුන් එකේ ඒකේ තිබුණා 3D 4D මන් දන්නේ නැහැ මොනවද තිබ්බේ කියලා. මේ හරියම බය විදියට තිබුණා ඒකේ වීඩියෝ. How you guys doing? Oh, whoa! Whoa! It's a dance party. We got to dance. මේකේ hi. Kevin, say hello to the camera. Thank you. Okay, thank you so much. Thank you, bye. මම මේ ඒක බැලුවා මුකුත් කරගන්න බැරුණා 3D එකේ මේක 3D ද 4D ද මට ඒක තේරෙන්නේ නැහැ මොකක්ද තිබ්බේ කියලා. පුදුම බය හිතෙනවා පිස්සු වෙන්නමාව අනේ කියන්නේ මේ තාම පොඩක් ගෑනවා වගේ එකේ ඇවිල්ලා ඊට පස්සේ එළියට එනකොට මෙයාලගේ මේවා මේ බයි කරන්න මං හිතන්නේ තියෙන්නේ. කලින් ෂෝ එක ගැන කියන්න බැන්න ෂෝ එකත් එහෙමයි ඒකත් සම්පූර්ණව 4D තිබුණේ. මේ හැබැයි හැපි. කවුකරියා ශාරකින්දල එළියට එනකොට අඳුරු වැටිලා හරිම ලස්සනයි යන්නේ. අම්මෝ මෙන්න මේ වීඩියෝ කාරවල ගියා මොකද්ද උනේවත් අහන්න නම් එපා. සම්පූර්ණම තිබුණේ මේ අර නිකන් රොබෝල වගේ අය ඇවිල්ලා ෆයිට් කරන එක. මේ හාමුදුරේ පණ නෑ ඒවයේ අද්දී. ඒක හරියන්නේ නෑ. ඉතින් මෙහෙමයි සිංගප්පූරුවට ඔයාලා අනිවාර්යෙන්ම යන්න කොහොමත් යනවා. මම කලින් ගියේ නැති මං කිව්ව බිස්නස් ටුවර් ආපු නිසා. ඉතින් මෙහෙම මම මෙහෙමත් දෙයක් කියන මගේ YouTube channel එකේ අතර මම මේ දානවා ලොකුවට නීට් එකක් ක්ලියර් මේ නොයිසි නැතුව එහෙම නැහැ. මේ මොකද මගේ හේතුව මේ මම ආසාවට ඉතින් මම ඇවිදින ගමන් මෙහෙම වීඩියෝස් දානවා. ඒවා නිකන් අප්ලෝඩ් කරනවා මටත් මතකයක් විදිහට. ඔයාලා බලනවා කමෙන්ට් උත් දානවා. බොහොම ස්තුතියි ඒකට. හැබැයි අනිත් අයගේ උතන ඇත්තට මම ඒක ක්ලියර් කරන්නේ එහෙම දෙයක් නෙවෙයි. මං ආසාවට ඔය වීඩියෝ ටික කරලා අප්ලෝඩ් කරනවා එච්චරයි. හොඳේ. මෙහෙම හරි මම අප්ලෝඩ් කරේ නැතත් ඊට පස්සේ මම වීඩියෝස් ඩිලීට් කරලා දානවා. මගේ ඒ වගේ ගොඩාක් තියෙනවා. මට මතකයි මේ මම තායිලන්ඩ් ගිය එකෙත් මම වීඩියෝ 2 3යි දුකද අප්ලෝඩ් කරේ. මහා ලොකුවට වීඩියෝ කරගන්නවා. ඊට පස්සේ අප්ලෝඩ් කරන්නේ නැහැ වීඩියෝස් හදන්න වෙලාවක් නැති හින්දා. ඉතින් දැන් මම කරන්නේ ඔය වීඩියෝ එක අරගන්න එක දිගට මේ CapCut එකෙන් මම මේ වීඩියෝ හදාන්නේ. එහෙම හදලා අප්ලෝඩ් කරනවා. ඒකයි මම කිව්වේ මේ ලොකුවට නීට් එකක් නන් නැතුව ඇති. ඒත් හැබැයි ඔයාලා බලනවා අනේකට නම් ගොඩාක් ස්තුතියි. දැනුත් මම ඇත්තටම ඉන්නේ දැන් ක්‍රූස් එකේ සිංගප්පූරු වලට ඇවිල්ලා මම මැලේසියාවට ක්‍රූස් එකේ යන ගම මේ ජිම් එකේ ඉන්න ගමන් තමයි මම මේ වොයිස් කරන්නේ. ඉතින් මේ ඒකයි මම කර ලොකුවට මම එහෙම නීට් එකකට කරන්නේ එහෙම නැහැ. එනවාට ඉතින් ඔයාලා හරි ආදරෙන් බලනවා ඒවට. ඉතින් thank you. දිගටම ඉන්න මම ක්‍රූස් එකේ වීඩියෝස් ටික ගේනවා කොහොම හරි මම හදලා අප්ලෝඩ් කරන්න කියලා හිතන් ඉන්නවා. මොකද මම දැන් ගිය මාසේ චයිනා ගිය එකේ වීඩියෝස් උත් මට වැඩි අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ටික ඩිලීට් කරා මම මෙමරි ෆුල් වෙලා. ඉතින් ඒ වගේ මේ හැබැයි මම හිතාගෙන ඉන්නවා ක්‍රූස් එකේ වීඩියෝ ටිකක් කොහොම හරි ගේන්න. මොකද මේක වෙනස්ම අත්දැකීමක්. මෙහෙම ගමන් යන්නේ නැති නිසා කට්ටිය. ඉතින් ඉස්සරහට බලන්න ටොෆි චොකලට් හැමදේම තියෙන එක. මම ඒකට ඇවිල්ලා මේ බයි කරා. මේකයි මේ ඇතුළෙත් ආයි බයි කරා. මේ ඒ ටිකක් තකාදේ යනවා. ඒක රහයි. ඒකයි මේක ඇතුලේ ආයේ තියෙනවා. මම මේ කකකයිලට මේ හැබැයි මේ දෙකට වෙනවා ලොකු ගාණක් ගියා. මේක සිංගප්පූරු ඩොලර් 12ක් දුක දෙන අනිත් එක කීයද මන්ද ඔක්කොම 7000 ගාණ. ඒ කියන්නේ LKR වලින් 7000 ගාණ. ඉතින් රහ වෙන්න එපා. මේ ටිකක් බලන්න ලස්සනයි. හැමෝම ඉතින් ඔක්කොම ටික ඉවර කරලා යන ගමන් ඉන්නේ.